හායි යාළුවනේ කොහොමද ඉතින් එනවද අපිත් එක්ක ගාල්ල යන්න? ගාල්ල කිව්වහම අමතක නොවන තැන තමයි කළුතර බෝධිය. අපි උදේ පාන්දර ලෑස්ති වෙලා මුලින්ම ආවේ මේ කළුතර බෝධියට. ඉතින් මේ කළුතර බෝධිය කියන්නේ අත්දැකීමෙන්ම කියන්නේ හරිම හාස්කම් තියෙන තැනක්. ඉල්ලපු ගොඩාක් දේවල් ලැබිච්ච ලස්සන හිත නිමෙන පරිසරයක් තියෙන තැනක්. හිත නිවෙන තැනක් තියෙනවා නම් ඒ තමයි කළුතර බෝධිය. ඉතින් අපි උදේ පාන්දර ආපු නිසා අපිට හරිම මහන්සියි. ඉතින් අපි තීරණය කරා ලන්ච් එකත් අරගෙන ටික වෙලාවක් රෙස්ට් කරලා ගාලු කොටුවේ රැට ඇවිදින්න යමු කියලා. මං ආසම තැනක් තමයි මුහුද. කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නැති ඇස් ගෙවෙන තුරාවට බලාගෙන ඉන්න ආස හිතෙන තැනක් තමයි මුහුද කියන්නේ. බබා ලැබෙන්න ඉන්න කාලේ පුරාවටම හිතේ තිබ්බ ආසාවක් තමයි මුහුද ළඟට ඇවිල්ලා මුහුද දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඒ ආසාවත් ඉෂ්ට වුණා. අලා බේලා චුට්ටක් කළා ඉඳලා අපි රෑ 6:00 කිට්ටු වෙන්න ගාලු කොටුවේ ඇවිදින්න යන්න පටන් ගත්තා. අනේ ළමයි ඔයගොල්ලොන්ට කියන්න ගාලු කොටුව ඇත්තටම ලස්සන රෑටම තමයි. මමත් පළවෙනි වතාවට තමයි ගාලු කොටුවේ මේ රෑ ඇවිදින්නේ. මම ඇවිල්ලා තියෙනවා ගාලු කොටුවේ. ඒ වුණාට මම ගොඩාක් ඇවිත් තියෙන්නේ දවල් වරුවට. රෑට මෙතන කියලා නිම කරන්න බැරි තරම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි හැමදාම නිදාගන්න එකේ අද රෑ පොඩ්ඩක් එළි වෙනකන් ඇහැරලා ඉන්නවා කියලා හිතුවා. අපෙත් එක්ක අපේ හොඳම යාළුවෝ දෙන්නත් ආව එකේ අපි ඉතින් රෑ පාන් කරන්න හිතුවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි පහවදා උදේ පාන්දර ආයෙත් බීච් එකේ ඇවිදින්න ගියා. චුට්ටක් නාලා කරලා රිලැක්ස් වෙන්න. ඔන්න අපේ ඒන්ජලුත් ඇවිල්ලා බීච් එකේ වැලිපා ගන්න. මේ තමයි යා පල්ලතාවට බීච් එකකට බැස්ස. අපි හිතුවටත් වඩා හොඳට එයා ඒක එන්ජොයි කරා. එයාට ඒක හරි හැපි. ලස්සන සතියන්තයක් ගත කරලා ඔන්න අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. මට පේන්නේ ලොකු වැස්සක් දෙන්න යන්නේ කොළඹට නම්. තව වීඩියෝ ගොඩාක් තියෙනවා. මං හිමීට අරගෙන එන්නම්කෝ.